ආයුබෝවන් පොතේ අද අපිට කතා කරන්න තියෙන 8 වසරේ විද්‍යාව 4 වෙනි පාඩමේ තියෙන අභ්‍යාස මාලාව. 4 වෙනි පාඩම තමයි පදාර්ථයේ ගුණ නේද? මේ පාඩමේ තියෙන අභ්‍යාස මාලාව තමයි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ පාඩම් පොතේ ටිකක් දිග පාඩමක් ඒ වගේම මේ පාඩමත් ඔයාලට O level වෙනකල්ම වැදගත් වෙන පාඩමක්. පොතේ වීඩියෝ එක බලන්න කලින් channel එක තාමත් subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. ඒක අපේ channel එක ඉදිරියට කරගෙන යන්න ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම මම දාන වීඩියෝ ඔයාලට එතකොට ඒ ගාම බලා ගන්න පුළුවන්. ඒ හින්දා පුතේ channel එක subscribe කරන්න. හරි. අපි බලමු අභ්‍යාස මාලාවේ මොනවද තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නෙන් කියනවා පහත ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරු අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න කියනවා නේද? පළවෙනි එකේ කියනවා පදාර්ථය පමණක් අඩංගු වර්ණය කුමක්ද කියලා. පොතේ අපාවට ඇති දෑ බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. මොනවාද අපාවට ඇති දෑ බෙදෙන ප්‍රධාන කොටස් දෙක තමයි පදාර්ථය හා ශක්ති. පදාර්ථය අනිත් එක ශක්ති. මේ පදාර්ථය කියන්නේ මොකද්ද? අපිට අතින් අල්ලන්න පුළුවන්, ස්පර්ශය කරන්න පුළුවන්, අපිට දැනෙන දේවල් වලට තමයි අපි පදාර්ථය කියලා කියන්නේ. එතකොට ශක්ති කියන්නේ මොකද්ද? ශක්ති කියන කෙනා පුතේ අපිට අතින් අල්ලන්න බෑ, අවකාශයේ ඉඩක් ගන්නෙ නෑ. මේ දේවල් තමයි ශක්තිය කියලා කියන්නේ. පදාර්ථය බෙදෙනවා ආයේ ප්‍රධාන කොටස් තුනකට. ඝන, ද්‍රව හා වායු කියලා. පදාර්ථය ආයෙම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා මොනවාද? ඝන, අනිත් එක ද්‍රව, අනිත් එක වායු. මේ පාඩමේදී පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා එකක් කතා කරා. පුතේ ඔය පදාර්ථයේ අසන්තත ස්වභාවය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඝන හරි ද්‍රව හරි වායු හරි ගත්තොත් එහෙම මේ වගේ මොනවාද හිස් අවකාශ තියෙනවයි කියන එක තමයි අසන්තත ස්වභාවය කියලා කියන්නේ. මෙන්න මෙහෙම පදාර්ථයක් තියෙනවා නම් මේකේ මැද මොනවාද? හිස් අවකාශ. මේ හිස් අවකාශ පැවැත්ම තමයි පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා කියන්නේ. එතකොට පදාර්ථය මෙන්න මේ දේවල් නම් ඝන ද්‍රව වායු ස්පර්ශ කරන්න පුළුවන් දේවල් නම් පොතේ ශක්ති කියන්නේ මොනවද? ශක්තිය කියන දේවල් අපිට අතින් ස්පර්ශ කරන්න බෑ. ඒ වුණාට අපි ජීවත් වෙන පරිසරය තියනවා නේද? ආලෝක ශක්තිය, තාප ශක්තිය, ශබ්ද ශක්තිය, ධ්වනි ශක්තිය, යාන්ත්‍රික ශක්තිය, චුම්බක ශක්තිය මේ වගේ දේවල් අපිට ශක්ති ආකාරවලට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඔයාලගේ 7 වසරේ පාඩම් වලත් 6 වසරේ පාඩම් වලත් අපි මේවා කතා කරා නේද? අපාවට තියෙන දේවල් පදාර්ථය හා ශක්ති විදිහට බෙදෙනවා. දැන් අපිට කියනවා මේකෙදි පදාර්ථ පමණක් අඩංගු අරණය තෝරන්න කියලා නේද? වාතය, ජලය හා ආලෝකය. වාතයයි ජලයයි කියන දෙන්න පදාර්ථ. එතකොට ආලෝකය කියන කෙනා ශක්තියක් නේද? ඊට පස්සේ ජලය, තාපය හා ගඩොල. ජලයයි ගඩොලයි කියන්නේ පදාර්ථයක්, තාපය කියන්නේ ශක්තියක් නේද? ඊට පස්සේ විදුලිය, ගඩොල හා තීන්ත. විදුලිය කියන්නේ ශක්තියක්, ගඩොලයි තීන්තයි කියන්නේ මොනවද? ගඩොලයි තීන්තයි කියන්නේ පදාර්ථ. ගඩොල, තීන්ත, වාතය. ගඩොල, තීන්ත, වාතය කියන තුනම මොනවද? පදාර්ථ නේද? ඒවා හැදිලා තියෙන්නේ පදාර්ථ වලින්. ගඩොල හැදිලා තියෙන්නේ ඝන පදාර්ථයෙන්. ඊට පස්සේ තීන්ත හැදිලා තියෙන්නේ ද්‍රව පදාර්ථයෙන්. වාතය හැදිලා තියෙන්නේ වායු පදාර්ථයෙන්. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 4. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නෙන් කියනවා ඝන සහ ද්‍රව වලට පමණක් අදාළ වූ ලක්ෂණයක් වන්නේ කියලා. ඒ කියන්නේ ඝන වලටයි ද්‍රව වලටයි පොදු වන ලක්ෂණයක් මොකක්ද කියලා අහනවා නේද? පළවෙනි එකෙන් කියනවා ස්ථිර හැඩයක් තිබීම.
පොතේ ඝන වලට තමයි ස්ථිර හැඩයක් තියෙන, ද්‍රව වලට මොකද්ද? අඩංගු භාජනයේ හැඩය ගන්නව නේද? නිශ්චිත පරිමාවක් තිබීම. ඔව් පුතේ, ද්‍රව වලටයි ඝන වලටයි දෙකටම නිශ්චිත පරිමාවක් තියෙනවා. එතකොට සම්පීඩනය කිරීමට හැකිවීම. ඝන පුතේ සම්පීඩනය කරන්න අමාරුයි. ඒකට හේතුව තමයි ඝනවල අංශු ළඟින් ළඟින් ඇසිරිලා තියෙන්නේ නේද? එතකොට ද්‍රව යම් තාක් දුරකට සම්පීඩනය කරන්න පුළුවන්. හැබැයි ගොඩක් සම්පීඩනය කරන්න බෑ. එතකොට සම්පීඩනය කර නොහැකි ඒ පිළිතුර වැරදි. ඒකට හේතුව තමයි ඝන පදාර්ථයේ සම්පීඩනය කරන්න බෑ. ඊට පස්සේ අංශු නිදහසේ චලනය වීම. පොතේ අංශු නිදහසේ චලනය වීම සිද්ධ වෙන්නේ මොනවාගේද? වායු පදාර්ථයේ නේද? වායු අංශු තියෙන්නේ ඈතින් ඈත හින්දා ඒ වගේ මොකද්ද? චාලක ශක්තිය ඉහළයි නේද? චාලක ශක්තිය ඉහළ හින්දා ඒ අංශු ඉක්මනට චලනය වෙනවා. ඒ වුණාට ඝන පදාර්ථයේ ද්‍රව පදාර්ථයේ අංශු ඊට වඩා ළඟින් ඇසිරිලා තියෙන හින්දා ඒවට චලනය වෙන්න බෑ. එතකොට නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් දෙවැනි එක නිශ්චිත පරිමාවක් ඇත කියන එක. ඝන වලටයි ද්‍රව වලටයි දෙකටම නිශ්චිත පරිමාවක් තියෙනවා. තුන්වෙනි එකේ කියනවා ජල බඳුනකට තීන්ත බිඳු කිහිපයක් එකතු කළ විට තීන්ත පැහැය ජල බඳුන පුරා පැතිරේ කියනවා. මෙම නිරීක්ෂණය පැහැදිලි කිරීම සඳහා වඩාත් උචිත පිළිතුරු කුමක්ද? ඒ කියන්නේ පොතේ වතුර භාජනයකට තීන්ත ටිකක් දාපුවාම ටික වේලාවක් ගියාම තීන්තවල වර්ණේ ජල බඳුන පුරාම පැතිරෙනවා. මේක පැහැදිලි කරන්න පුළුවන් කොහොමද කියලා අහන්නේ. මෙන්න මේ තීන්තවල හිස් අවකාශ තිබීමයි ජලයේ හිස් අවකාශ තිබීමයි. ඒ කියන්නේ මේ වගේ පදාර්ථයේ තියෙන අසන්තත ස්වභාවය පැහැදිලි කරන්න තමයි පුතේ මේ ලක්ෂණය අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට කියනවා ජලය අසන්තත වේ කියලා. ජලය අසන්තත වුණා පළියට පුළුවන් ද පුතේ තීන්තවලදී වෙන්න බෑ. එතකොට තීන්ත අංශුත් ඈතින් ඈත ඇසිරිලා ජලාංශුත් ඈතින් ඈත ඇසිරිලා ඒ වගේ මොනවාද හිස් අවකාශ තියෙනවා නම් තමයි මෙන්න මෙහෙම ජලාංශු දෙකක් අතරට තීන්ත අංශුවක් රිංගන්න පුළුවන් වෙන්නේ පුතේ මෙතන අවකාශයක් තියෙද්දිනේ. මෙන්න මෙහෙම ළඟින් ජලාංශු ඇසිරිලා තිබ්බනම් අවකාශ නැති වෙන විදිහට තීන්ත අංශු වලට රිංගන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් මේ පදාර්ථ දෙකේම හිස් අවකාශ තියෙනවා නම් තමයි මේ තීන්ත ටික වතුරේ දිය වෙන්න පුළුවන් වෙන්නේ. දැන් තීන්ත අංශුත් මෙහෙම ළඟින් ඇසිරිලා තිබ්බනම් තීන්ත අංශු වෙන් වෙයිද? නැහැ. තීන්ත අංශු වෙන් වෙන්නේ ඒව අතර මොනවද? ජලාංශු වලට රිංගන්න පුළුවන් අවකාශ තියෙන හින්දා නේද? එතකොට ජලය තීන්ත අසන්තත මේකෙදි ජලය හා තීන්ත අසන්තත වේ කියන තුන්වෙනි උත්තරේ තමයි හරියන්නේ. කියන්නේ මේ ජලයයි තීන්තයි කියන දෙන්නම අසන්තත හින්දා තමයි මේ තීන්ත තුල ජලය තුල තීන්ත දිය වෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නයෙන් කියනවා සංශුද්ධ ද්‍රව්‍යයක් වන්නේ පහත ඒවායින් කුමක්ද? සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ මොනවාද පුතේ? පදාර්ථය. මේ සටහන මතකයි නෝලගේ අච්චු පොතේ තිබ්බේ. පදාර්ථයේ බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට සංශුද්ධ ද්‍රව්‍යයි අශුද්ධ ද්‍රව්‍යයි. පදාර්ථයේ බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට සංශුද්ධ ද්‍රව්‍යයි අශුද්ධ ද්‍රව්‍යයි. අශුද්ධ ද්‍රව්‍ය වලට අපි කිව්වා පුතේ මිශ්‍රණ කියලා නේද? ඊට පස්සේ සංශුද්ධ ද්‍රව්‍ය බෙදුණා ප්‍රධාන කොටස් දෙකකට මූල ද්‍රව්‍ය වලටයි සංයෝග වලටයි නේද? සංශුද්ධ ද්‍රව්‍ය බෙදුණා මූල ද්‍රව්‍ය වලටයි සංයෝග වලටයි. සංයෝග කිව්වේ මොනවාද? ද්‍රව්‍ය කිහිපයක් එකතු වෙලා තමයි සංයෝග හැදෙන්නේ. ඊට පස්සේ මූල ද්‍රව්‍ය බෙදෙනවා කිව්වා මොනවාද? ලෝහ වලටයි අලෝහ වලටයි. මූල ද්‍රව්‍ය කිහිපයක් එකතු වෙලා තමයි සංයෝගයක් හැදෙන්නේ. මූල ද්‍රව්‍ය බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට ලෝහ වලටයි අලෝහ වලටයි. ඊට පස්සේ සංශුද්ධ ද්‍රව්‍යයක් කියන්නේ මොකද්ද? සංශුද්ධ ද්‍රව්‍යයක් හැදිලා තියෙන්න ඕනේ
ඒ කියන්නේ එක જાතියක දෙයකින් හැදලා තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මිශ්‍රණයක් නොවන දෙයක් තමයි සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ නේද? එතකොට මේකේ දීලා තියෙනවා බෝතල් කළ පානීය ජලය. බෝතල් කළ පානීය ජලය පුතේ ජලය පිරිසිදු කරන එක විතරනේ කරන්නේ. ජලයේ තියෙන අයන වර්ග වගේ දේවල් අයින් කරන්නේ. එතකොට එයා සංශුද්ධයි කියලා ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා පැණිබීම. පැණිබීම කියන්නේ මිශ්‍රණයක් නේ පුතේ. සීනි, වතුර, ජලය, තව රසකාරක වර්ග, වර්ණක ඔය වගේ දේවල් වල එකතුවක්. ඒ කියන්නේ මිශ්‍රණයක් තමයි පැණිබීම කියන කෙනා. ඊට පස්සේ අවර්ණ දන්තාලේප. දන්තාලේප වර්ණ වෙන්න වර්ණකයක් දාලා නැති වුණාට සමහර සෝඩියම් සංයෝග ඊට පස්සේ දත් බේත්වල පිරවුම්කාරක සිලික සංයෝග මේ වගේ දේවල් දත් බේත්වල තියෙනවානේ. එතකොට එයත් මොකද? එයත් මිශ්‍රණයක් නේද? ඊට පස්සේ තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැටේ කියන කෙනා පුතේ සංශුද්ධයි. එයා හැදිලා තියෙන්නේ සංයෝගයකින්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සෝඩියම් පරමාණුයි ඊට පස්සේ හයිඩ්‍රොක්සයිඩ් පරමාණුයි ඔය දෙන්න එකතු වෙලා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ. එතකොට මෙයාගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල රසායනික සූත්‍රය ලියන්නේ NaOH. ඒ කියන්නේ සෝඩියම් පරමාණුයි ඔක්සිජන් පරමාණුයි හයිඩ්‍රජන් පරමාණුයි ඉන්නවා. ඔන්න ඔය පරමාණු තුන් දෙනා එකතු වෙලා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා හැදෙන්නේ. එතකොට එයා පුතේ සංශුද්ධ සංයෝගයක්. එතකොට අපිට සංශුද්ධ ද්‍රව්‍යයක් කියන්නේ අහන්නේ. එතකොට අර මෙන්න මේ සංශුද්ධ ද්‍රව්‍ය වෙච්ච මෙයාව ගන්න පුළුවන් අපිට සංශුද්ධ සංයෝගයක් කියන. 4ට උත්තරේ 4. ඊට පස්සේ අපිට කියනවා පස්වෙනි ප්‍රශ්නෙන් කුඩා බලයක් යෙදූ විට කුඩු වී යාම හඳුන්වන්නේ කුඩා බලයක් යෙදූ විට කුඩු වී යාම හඳුන්වන්නේ පුතේ බංගුරතාවය කියලා. හරිද? කුඩා බලයක් යෙදුවාම කුඩු වෙලා යනවා නම් ඒකට කියන්නේ බංගුරතාවය. ඊට පස්සේ ආහාන්‍යතාවය කියන්නේ මොකද්ද? ආහාන්‍යතාවය කියන්නේ තලන්න පුළුවන් තන්්‍යතාවය කියන්නේ ආහාන්‍යතාවය කියන්නේ අදින්න පුළුවන් කියන එක. ඇදලා කම්බි බවට පත් කරන්න පුළුවන් කියන එක. තන්්‍යතාවය කියන්නේ මොකද්ද? තන්්‍යතාවය කියන්නේ තහඩු බවට පත් කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ පුතේ ප්‍රත්‍යාස්ථතාවය කියන්නේ මොකද්ද? රබර් වගේ අදින්න පුළුවන් නම් ඒකට කියනවා මොකද්ද? ප්‍රත්‍යාස්ථතාවය කියලා. ප්‍රත්‍යාස්ථතාවය කියන්නේ මේ රබර් වගේ ඇදීමට ඇති හැකියාව. තන්්‍යතාවය කියන්නේ පුතේ නොකැඩී පැවතීමෙන් කම්බියක් බවට ඇදීමට ඇති හැකියාව. ආහාන්‍යතාවය කියන්නේ කුඩු වීමට ලක් නොවි තහඩුවක් බවට තැලීමට ඇති හැකියාව. හරිද? මේක පැටලෙයි පුතේ. ආහාන්‍යතාවය කියන්නේ කුඩු වීමට ලක් නොවි තහඩු බවට තැලීමට ඇති හැකියාව. තන්්‍යතාවය කියන්නේ නොකැඩී පැවතීමෙන් කම්බියක් බවට ඇදීමට ඇති හැකියාව. ඊට පස්සේ එතකොට මේකට ගැලපෙන පිළිතුර තමයි බංගුරතාවය කියන්නේ. කුඩා බලයක් යෙදූ විට කුඩු වී යාම හඳුන්වන්නේ බංගුරතාවය කියලා. 6 වෙනි එකෙන් කියනවා ජලය සහ භූමි තෙල් සමාන පරිමාගත් විට ඒවායේ ස්කන්ධ සම්බන්ධයෙන් ශිෂ්‍යයන් තිදෙනෙකු කළ ප්‍රකාශ තුනක් පහත සඳහන් වේ. මේ වගේ සමාන මොනවාද අරන් තියෙන්නේ? සමාන පරිමා තමයි අරගෙන තියෙන්නේ නේද? සමාන පරිමා ගත්තට පස්සේ මේ වගේ ස්කන්ධ සම්බන්ධව තමයි මේ කට්ටිය ප්‍රකාශ තුනක් කරලා තියෙන්නේ නේද? පුතේ ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා සමීකරණයක් තියෙනවා. හරිද? ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව.
දැන් මෙයාලා අරන් තියෙන්නේ මොනවද? මෙයාලා අරන් තියෙන්නේ සමාන පරිමාල, සමාන ද්‍රව පරිමාණ තමයි අරගෙන තියෙන්නේ. එතකොට ජලයේ භූමි තෙල් වල පොල් තෙල් වල මොනවද වෙනස් වෙන්නේ? ඝනත්වය වෙනස් වෙනවා නේද පුතේ? ජලයේ පොල් තෙල් වල ඒ වගේම භූමි තෙල් වල පෙට්‍රල් වල ඩීසල් වල රසදිය වල මෙන්න මේ වගේ මොනවද? එකිනෙකට ඝනත්ව තමයි වෙනස් වෙන්නේ. මේ ඝනත්ව වෙනස් වෙන හින්දා පුතේ සමාන පරිමා ගත්තට මේ වගේ ස්කන්ධ සමාන වෙනවද? නෑ. ස්කන්ධ සමාන වෙන්නේ නැහැ. ඝනත්වය මිනුම් කරන්නේ kgm ඍණ 3න් ස්කන්ධය මිනුම් කරන්නේ මොනවද? කිලෝග්‍රෑම් වලින් පරිමා මිනුම් කරන්නේ ඝන මීටර වලින්. එතකොට පුතේ මේ ප්‍රකාශ තුනෙන් කියන්නේ මොනවද? ස්කන්ධය එකිනෙකට සමාන වේ කියලා කියනවා. ස්කන්ධය එකිනෙකට සමාන වේ කියන එක වැරදි. ඇයි පරිමාව සමාන වුණාට මේ ද්‍රවයන් වල ඝනත්වය එකිනෙකට වෙනස් හින්දා ස්කන්ධයත් වෙනස් වෙනවා. භූමි තෙල් වල ස්කන්ධය අඩුය, ජලයේ ස්කන්ධය වැඩිය. භූමි තෙල් වල ඝනත්වය යන්නේ පුතේ ජලයේ ඝනත්වයට වැඩිය අඩු ඝනත්වයක්. ඒක අපි හොයාගන්නේ කොහොමද? ජලයයි භූමි තෙලුයි එකට දැම්මට පස්සේ ජල ස්තරයේ මතු පිට භූමි තෙල් පාවෙනවා. ඒ කියන්නේ ඕනම දෙයක් ජලයේ මතු පිට පාවෙනවා නම් පුතේ ජලයට වැඩිය ඝනත්වය අඩු නිසානේ ආ පාවෙන්නේ නේද? එතකොට ජලයට වැඩිය ඝනත්වය වැඩි නම් එයා කොහෙද? ගිලෙනවා නේද? භාජනයේ පතුලේ තැම්පත් වෙනවා ඝනත්වය වැඩි නම්. එතකොට වතුරට භූමි තෙල් ටිකක් දාපුවාම භූමි තෙල් ටික උඩ පාවෙනවනේ. කියන්නේ ජලයේ ඝනත්වයට වැඩිය භූමි තෙල් වල ඝනත්වය අඩුයි නේද? එතකොට මේ බලන්නකෝ. මේකෙදි දැන් මෙයා ගන්නවා කියන්නේ සමාන පරිමාණය. ජලයේ ඝනත්වය කිලෝග්‍රෑම් 1000යි. හරිද? ජලයේ ඝනත්වය 1000යි නම් පොතේ ඊට වැඩිය භූමි තෙල් වල ඝනත්වය අඩුයිනේ. එතකොට සමාන පරිමාවල කියන්නේ සමාන භූමි තෙල් පරිමාවකයි සමාන ජල පරිමාවකයි ගත්තාම ඒ ජල පරිමාවේ ජලයේ ස්කන්ධය වැඩි භූමි තෙල් වල ස්කන්ධය අඩුයි. එතකොට ඒකට හේතුව තමයි මෙන්න මේ ඝනත්ව වෙනස. හරිද? ඝනත්වය වැඩි නම් එයාගේ සමාන පරිමාවක ස්කන්ධය වැඩි. ඝනත්වය අඩු නම් එයාගේ සමාන පරිමාවක ස්කන්ධය වැඩි. ඝනත්වය වැඩි නම් ස්කන්ධය වැඩි. ඝනත්වය අඩුයි නම් ස්කන්ධය අඩුයි. එතකොට B හා C ප්‍රකාශ විතරයි මේකෙදි හරි වෙන්නේ. 4 වෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. ඊට පස්සේ පුතේ 7 වෙනි ප්‍රශ්නෙන් කියනවා විද්‍යුත් සන්නායක ද්‍රව්‍යයක් වන්නේ පහත ඒවායින් කුමක්ද? විද්‍යුත් සන්නායකයි කියන්නේ මොකද්ද? විදුලිය සන්නායනය කරන්නේ මේ අතරින් කුමක්ද කියලානේ අහන්නේ. දීලා තියෙනවා යකඩ, ලී, වැලි, ඉටි. මේ වගේම පුතේ ලී කියන කෙනා විද්‍යුත් පරිවාරකයි. ඒ කියන්නේ විදුලිය සන්නායනය කරන්නේ. වැලි කියන කෙනත් එහෙමයි පුතේ විද්‍යුතේ සන්නායනය කරන්නේ. ඉටි කියන කෙනත් විද්‍යුතේ සන්නායනය කරන්නේ. යකඩ හරහා විද්‍යුතේ සන්නායනය කරනවා. එතකොට මේකට උත්තරේ තමයි යකඩ කියන පිළිතුර. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නෙන් අපිට කියනවා සම්මත වායුගෝලීය පීඩනයේදී සංශුද්ධ ජලයේ තාපාංකය කොපමණද? සම්මත වායුගෝලීය පීඩනයේදී සංශුද්ධ ජලයේ තාපාංකය කොපමණද? පුතේ සංශුද්ධ ජලය කියන්නේ මොනවද? සංශුද්ධ ජලය කියන්නේ ජලයේ වෙනත් අයන වර්ග khනිජ ලවණ වගේ දේවල් දිය වෙලා නැති රත් කරලා නටවලා හුමාලය නිවලගත්ත ජලය කියන්නේ කිසිම අයන වර්ගයක් අඩංගු නොවන සංශුද්ධ ජලයේ තාපාංකය කොච්චරයිද කියලානේ අහන්නේ. එතකොට තාපාංකයක් කියන්නේ මොකද්ද පුතේ? සෙල්සියස් කාම්බර උෂ්ණත්වයේ තියෙන ජලය. එහෙමත් නැත්නම් සමහර වෙලාවකදී ගන්න පුළුවන් 0 සෙල්සියස් අංශයක තියෙන ජලය. එයා නටලා මොකද්ද? හුමාලය බවට පත්වෙන උෂ්ණත්වයට තමයි අදාළ කෙනාගේ තාපාංකය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ජලයේ තාපාංකය කියලා කියන්නේ. කියන්නේ මෙහෙම.
0.5 සෙල්සියස් අංශකවල තියෙන ජලය තියෙනවා. හරිද? මෙන්න මේ ජලයේ උෂ්ණත්වය 0.5 සෙල්සියස් අංශක. මෙයාට තාපය සපේනවා. මෙයාගේ මන්තයක් තියෙනවා. ඒ වගේම උෂ්ණත්වමානයක් තියෙනවා. උෂ්ණත්වයම ඉන්නේ. එතකොට මෙන්න මේකෙදී මේ වතුර ටික නටලා මේ වතුර වාෂ්ප වෙලා හුමාලය පිට වෙනවනේ. හරිද? මෙන්න මේ හුමාලය පිටවීම දක්වා සිද්ධ වෙන ක්‍රියාවලිය සිද්ධ වෙද්දී ඊට අදාළ උෂ්ණත්වය තමයි ජලයේ තාපාංකය කියලා කියන්නේ. කියන්නේ ජලය නටන උෂ්ණත්වය. ජලයේ තාපාංකය කියන්නේ මොකද්ද පුතේ? ජලය නටන උෂ්ණත්වය. ජලයේ නටන උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 100. ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100. එතකොට මේ සෙල්සියස් අංශක 100 දී අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. ගුප්ත තාපය උපයෝගී කරගෙන අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. මොකද්ද පුතේ මේ අවස්ථා විපර්යාසයක් කියන්නේ? ද්‍රව ජලයනේ තියෙන්නේ. මේ ද්‍රව ජලය ඊට පස්සේ මොනවා බවටද පත් වෙන්නේ? 100යි සෙල්සියස් අංශක ද්‍රව ජලයනේ වතුර නටද්දි තියෙන්නේ. ඔය 100යි සෙල්සියස් අංශක ද්‍රව ජලය 100යි සෙල්සියස් අංශක හුමාලය බවට පත් වෙනවනේ නේද? හුමාලය තියෙන්නේ මොන භෞතික අවස්ථාවේද? හුමාලය තියෙන්නේ වායු අවස්ථාවේනේ නේද? එතකොට ඝන අවස්ථාවේ ඉඳන් මොන අවස්ථාවට ගිහින්ද? ඝන අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට ගිහිල්ලා මේකට අපි කියනවා මොකද්ද? අවස්ථා විපර්යාස කියලා. එතකොට පුතේ ජලයේ නටන උෂ්ණත්වය එහෙමත් නැත්නම් ජලයේ තාපාංකය කියන්නේ සෙල්සියස් අංශක 100යි. මේකෙදි තුන්වෙනි පිළිතුර තමයි හරියන්නේ. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නයෙන් කියනවා විදුලිය ගමන් කරන ද්‍රවමය ලෝහය කුමක්ද? ද්‍රවමය ලෝහය කියලා අහනවා පුතේ. හරිද? ජලයේදීත් සාමාන්‍යයෙන් විදුලිය මද වශයෙන් සන්නායනය වෙනවා. ඒ හින්දා තමයි අපි අපේ අතපය තෙතට තියෙද්දි ලයිට් ස්විච් එකක් හරි ප්ලග් එකක් හරි ඇල්ලුවොත් අපිට කරන්ට් එක වදින්නේ. කියන්නේ ජලය හරහා විදුලිය සන්නායනය වෙනවා. ඒ වුණාට පුතේ ජලය කියන්නේ ලෝහයක් නෙමෙයි. ජලය කියන්නේ අලෝහයක්. ඊට පස්සේ රසදිය. රසදිය කියන්නේ පුතේ ද්‍රවයක්. කාමර උෂ්ණත්වයේදී රසදිය තියෙන ද්‍රවයක් විදිහට. ඒ වගේම රසදිය හරහා විද්‍යුතය සන්නායනය කරනවා. මධ්‍යසාර කියන්නේ ද්‍රවයක්. මෙයා වාෂ්පශීලී. මෙයා ඒ වුණාට ලෝහයක් නෙමෙයි කාබනික සංයෝගයක්. වයින් ස්ප්‍රීතු කියන කෙනත් පුතේ කාබනික ස්ප්‍රීතු ඒ කියන්නේ වාෂ්පශීලී සංයෝගයක්. මෙයත් ලෝහයක් නෙමෙයි. එතකොට විදුලිය සන්නායනය කරන ද්‍රවමය ලෝහය කියන්නේ රසදිය. එතකොට දෙවෙනි උත්තරේ තමයි හරියන්නේ. දහවෙනි ප්‍රශ්නෙන් කියනවා දහවෙනි ප්‍රශ්නෙන් කියනවා ද්‍රවයක තාපාංකයේ සම්බන්ධයෙන් සිසුන් ප්‍රකාශ කළ අදහස් කිහිපයක් පහත දැක්වේ කියලා. ඒ වලින් කියනවා ද්‍රවයක් රත් කිරීමේදී අවස්ථා විපර්යාසයක් සිදුවන උෂ්ණත්වය. ඔව් නේද පුතේ? තාපාංකයේදී අවස්ථා විපර්යාසයක් සිද්ධ වුණා නේද? ඝන අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට පත් වුණා නේද? ඒක හරි. ඝනයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවි ද්‍රව බවට පත්වන උෂ්ණත්වයයි නෑ පුතේ. ඝනයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැතුව ඝන අවස්ථාවේ ඉඳන් ද්‍රව අවස්ථාවට පත් වෙන එකට කිව්වේ මොකද්ද? ද්‍රවාංකය කියලා. හරිද? එතකොට ඒක ගැලපෙන්නේ 0.5 සෙල්සියස් අංශකවල තියෙන අයිස් කැටයක් මොකද්ද? 0.5 සෙල්සියස් අංශක ද්‍රව ජලයේ බවට පත්වීමට. එතකොට B ප්‍රකාශ වැරදි. C ප්‍රකාශයෙන් කියනවා ද්‍රවයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවි වායු බවට පත්වීමේ උෂ්ණත්වයයි. ඒක හරි නේද? ද්‍රවයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැතුව වායු බවට පත්වෙන උෂ්ණත්වයයි. ඕ නේද? මෙන්න මේ ද්‍රවය රත් කරගෙන යද්දී
මෙයා ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට ගියානේ. අන්න ඒ අවස්ථාවේදී නේද අපි මෙයාගේ තාපාංකෙ මැන්නේ උෂ්ණත්වමානෙන්. එතකොට පුතේ C ප්‍රකාශෙත් හරි. ඒ හා C ප්‍රකාශ හරි කියන හතරවෙනි උත්තරේ තමයි හරියන්නේ. ඊට පස්සේ 11. 11 කියනවා සංශුද්ධ ලෝහයක ඝනත්වය සම්බන්ධව නිවැරදි වන්නේ. සංශුද්ධ ලෝහයක් කියන්නේ මොනවද? අපද්‍රව්‍ය මිශ්‍ර නොවුවේ කියන්නේ සෝඩියම් කිව්වොත් සෝඩියම් විතරයි ඉන්නේ. මැග්නීසියම් කිව්වොත් මැග්නීසියම් විතරයි ඉන්නේ. ඔන්න ඔය වගේ සංශුද්ධයි. අපද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච නැති කෙනෙක්ට තමයි සංශුද්ධයි කියලා කියන්නේ. එයාගේ ඝනත්වය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර නේද? සෑම විටම ඉහළ අගයක් ගනී කියනවා. බොහෝ විට පහළ අගයක් ගනී කියනවා. නිශ්චිත අගයක් ගනී කියනවා. සියලුම ලෝහවල ඝනත්වය සමානයි කියනවා. පොතේ සියලුම ලෝහවල ඝනත්වය සමාන වෙන්නේ නැහැ. ලෝහයෙන් ලෝහයට ඝනත්වය වෙනස් වෙනවා. එතකොට සෑම විටම ඉහළ අගයක් ගනී කියන්නත් බෑ. සෑම විටම පහළ අගයක් ගනී කියන්නත් බෑ. සමහර ලෝහවල ඝනත්වය ඉහළ අගයක් ගන්නවා. සමහර ලෝහවල ඝනත්වය පහළ අගයක් ගන්නවා. හරිද? එතකොට අපිට ලෝහවල ඝනත්වය ඉහළයි කියන්නත් බෑ පහළයි කියන්නත් බෑ. හැබැයි සංශුද්ධ ලෝහයක්නේ. ඔය සංශුද්ධ ලෝහය සංශුද්ධ සෝඩියම් කැලලක් මංගාව තියනවා කියලා හිතන්නකෝ. එතකොට මංගාව තියෙන සෝඩියම් කැලලි ඝනත්වයයි ඔයා ගාව තියනවා කියලා හිතන්නකෝ සංශුද්ධ සෝඩියම් කැලලක්. අපි දෙන්න ගාවම තියෙන්නේ සංශුද්ධ සෝඩියම් කැලි. එතකොට අපි දෙන්න ගාව තියෙන මේ සංශුද්ධ සෝඩියම් කැලි වල ඝනත්වය සමානයි. එතකොට සංශුද්ධයි නම් එයා කොහේ කොයි විදිහට තිබ්බත් මොනවාද ඝනත්වය සෑම විටම එකම අගයක් ගන්නවා. එතකොට මේකට ගැළපෙන පිළිතුර තමයි මොකද්ද? නිශ්චිත අගයක් ගනින් කියන තුන්වෙනි උත්තරේ. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙන් කියනවා පහත ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියනවා නේද? ප්‍රශ්න 10ක් තියෙනවා නේද? පළවෙනි එකෙන් කියනවා වාතය පදාර්ථයක් නොවේ කියනවා. නෑ නේද පුතේ? ඝන ද්‍රව වායු කියන තුනම පදාර්ථනේ. එතකොට වායු කියන්නේත් මොකද්ද? වායු කියන්නේ පදාර්ථයක්. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. ඊට පස්සේ ඊළඟ ප්‍රකාශයෙන් කියනවා සියලුම පදාර්ථ අංශුමය ලෙස සැකසී ඇත. සියලුම පදාර්ථ අංශුමය ලෙස සැකසී ඇත කියන ප්‍රකාශය හරි පුතේ. පදාර්ථය හැදිලා තියෙන්නේ අංශු වලින් තමයි. ඒ හින්දා තමයි පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා දෙයක් කතා කරන්නත් පුළුවන් වුනේ. ඊට පස්සේ තුන්වෙනි එකෙන් කියනවා වායුවක අංශු නිදහසේ චලනය වෙමින් පවතී. ඔව් පුතේ වායු වල අංශු නිදහසේ චලනය වෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි අංශු තියෙන්නේ ඈතින් ඈත ඇසිරිලා නේද? ඊට පස්සේ කියනවා සූර්යයා තුළ ඇත්තේ ශක්තිය පමණි. සූර්යයා තුළ ශක්තිය තාප ශක්තියනේ තියෙන. තාප ශක්තිය ආලෝක ශක්තිය වගේ ශක්තියින් තමයි සූර්යයා තුළ තියෙන ප්‍රකාශය හරි. ඊට පස්සේ පස්වෙනි එකෙන් කියනවා ඝන ද්‍රව මෙන්ම වායුද පහසුවෙන් සම්පීඩනය කළ හැක. නෑ නේද පුතේ? ඝන ද්‍රව කියන දෙන්න සම්පීඩනය කරන්න අපහසුයි. වායු නම් සම්පීඩනය කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රකාශය වැරදි. ද්‍රවයේ 6 වෙනි එකෙන් කියනවා ද්‍රවයකට ස්ථිර හැඩයක් මෙන්ම ස්ථිර පරිමාවක්ද ඇත. නෑ නේද? ද්‍රවයකට ස්ථිර හැඩයක් නැහැ. අඩංගු භාජනයේ හැඩයනේ ගන්න. එතකොට ඒ ප්‍රකාශයත් වැරදි. පස්වෙනි ප්‍රකාශයත් වැරදි.
6වෙනි ප්‍රකාශයත් වැරදි. ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැහැ. හැබැයි නිශ්චිත පරිමාවක් තියෙනවා. ද්‍රවය අඩංගු භාෂණයේ හැඩය තමයි ගන්නෙ. 7 වෙනි එකෙන් කියනවා තඹ බංගුරතාවයෙන් යුතු ලෝහයක්. බංගුරයි කියන්නේ මොකද්ද පුතේ? කොඩා බලයක් යෙදුවාම කැඩිලා මේ කැබලි බවට පත් වීම නෑ පුතේ. තඹ කියන කෙනා එහෙම කැඩෙන්නේ නෑ. මෙයා කම්බි බවට අදින්න පුළුවන්. එතකොට කැඩෙනවා කියන එක වැරදි. 7 වෙනි ප්‍රකාශය වැරදි. 8 වෙනි එකෙන් කියනවා සල්ෆර් තාප හා විද්‍යුත් සන්නායක අලෝහයකි. සල්ෆර් අලෝහයක් කියන එක හරි පුතේ. ඒ වුණත් විද්‍යුතය හා තාපය සන්නායනය කරනවා කියන එක වැරදි. එතකොට 8 වෙනි ප්‍රකාශයත් වැරදි. 9න් කියනවා රැවුදීම බොහෝ ලෝහවල දක්නට ලැබෙන ගුණයක්. ඔව් පුතේ, ලෝහවල ලක්ෂණ යටතේ ගැටුණ විට රැවුදෙන හඩක් තියෙනවායි කියන එක ලෝහවල ලක්ෂණයක් විදිහට ගන්නවා. 9 වෙනි ප්‍රකාශය හරි. 10 වෙනි එකෙන් කියනවා සියලුම ලෝහ තන්‍ය හා ආහාන්‍ය ගුණ වලින් යුතුයි. හරි පුතේ. බොහෝ ලෝහ තන්‍ය හා ආහාන්‍ය ගුණ තියෙනවායි කියන එක හරි. ඒ වුණාට සියලුම ලෝහ තන්‍ය හා ආහාන්‍ය ගුණ තියෙනවායි කියන එක වැරදි. එතකොට මෙයා වැරදි, 8 වැරදි, 9 හරි, 10ත් වැරදි. ඇයි ඒක වැරදි වෙන්න හේතුව? ඒක වැරදි වෙන්න හේතුව තමයි රසදිය කියන්නේ පුතේ ලෝහයක්නේ. රසදිය කියන කෙනා ඉන්නේ කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් විදිහට. එතකොට රසදිය කියන කෙනාව අපිට ආහන්න තන්නේ ගුණ දක්වන්න පුළුවන්ද? කම්බි බවට අදින්න පුළුවන්ද? තහඩු බවට තලන්න පුළුවන්ද? බෑනේ නේද පුතේ? එහෙනම් සියලුම ලෝහ කියන එක වැරදි. හරිද? එතකොට මේක තමයි ඔයාලගේ 4 වෙනි පාඩමේ අභ්‍යාස ටික නේද? එතකොට පුතේ මං හිතනවා ඔයාලට අභ්‍යාස ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. මං කලින් වීඩියෝ වල කිව්ව විදිහටම ඔයාලා අභ්‍යාස එකපාරක් කරන්න උත්සාහ කරලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. එතකොට මං කියන කරුණුත් එක්ක ඔයාලට හොඳට මේ පාඩම ඔලුවට යයි. පුතේ channel එක subscribe කරන්න. තාමත් channel එක බලන ගොඩක් කට්ටිය subscribe කරන්නේ නැතුව තමයි බලන්නේ. පහලින් තියෙන කළු පාට subscribe button එක press කරලා channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්න. හරි පුතේ, ආයුබෝවන්.